හරි අපි අද ඇවිල්ලා ඉන්නේ වනවදුලේ රෙස්ටෝරන්ට් එකට. මේක තමයි ඉතින් අද ඉන්න තියෙන පොට් එක. මේ කොහොම ගහක් උඩ මේ හදලා තියෙන්නේ කලේ. මේක තමයි ඉන්න තියෙන අද රැට. අපි ඉතින් පොඩි ට්‍රැවල් එකක් දානවාද මේ දවස්වල. බලමු එළිය පොඩ්ඩක් මේ වටපිටා. මෙන්න මේ තියෙන්නේ පඩිපෙළ මේකෙන් තමයි උඩ නගින්න තියෙන්නේ. නගර වෙරළ අන්න තියෙනවා මෙයාලගේ බඩිරිඟුව ගාව. මේ හතර වටේටම අලිලු ඉන්නේ. ඉතින් රැට තමයි බලන්න වෙන අලියෙක්. මේ තේරෙන ලොකු වගාවක්ම බඩිරිඟු තමයි ඔක්කොගේම ගහලා තියෙන්නේ. අපි ඉන්නේ දැන් හම්බන්තොට වනවදුලේ රෙස්ටෝරන්ට් එකේ. ඔයාලටත් ඕන නම් කන්ටැක්ට් කරන්න අපෝ. එතකොට ඔයාලටත් වනවදුලේ රෙස්ටෝරන්ට් එකට එන්න පුළුවන්. කැලෑමද ලස්සන ගහක් උඩ ඉන්න තියෙන්නේ. පාට්ටු වයින් යන්නේ වැඩේ ඉතින්. අල්ල ජෝගියක් ඉන්නේ වැටුනොත් එහෙනම් වීඩියෝ කට් කරනවා. ඒ කොහොමද මම බෙස් වෙච්චද? අඩි පැත්ත හැරිලා. ඕක අල්ලගෙන බහින ඈ. පොඩ්ඩක් මරබිය තියෙනවානේ. පොඩ නගිටම සුපිරි ආතල් එක. හැබැයි ආතල් මෙන්න මේකේ තමයි අද ඉඳ තියෙන්නේ. ඉතින් උඩට යනකොට මොකක් වෙයිද දන්නේ නැහැ. පල්ලෙහාට යනකොට නම් වැටුණත් මැරෙනවා. අම්මා වනවදුලේ රෙස්ටෝරන්ට් එක. මේ තමයි වනවදුලේ රෙස්ටෝරන්ට් එකේ උඩ මේ බිමට පේන හැටි. මේ තමයි එයාලා හදලා තියෙන බඩිරිඟු. බඩිරිඟු වගා. අපි බඩිරිඟුත් එක්ක අපි වනවදුලේ රෙස්ටෝරන්ට් එක. වනවදුලේ රෙස්ටෝරන්ට් එකට වෙලා නාන්න තියෙන සුපිරි පොට් එක. බලන්නකෝ එතන කොහොමද කියලා. මෙතන තමයි පොට් එක. මෙතනින් තමයි නාන්න තියෙන්නේ. අර පැත්තේ නම් අඩිත් ඉන්නවලු හවස් වෙද්දි නම්. මෙන්න මේකේ තමයි අපි නාන්නේ අද. සුපිරි පොට් එක. වනවදුලේ රෙස්ටෝරන්ට් එකට ඇවිල්ලා අපි දැන් නානවා. මට
වනවදුලේ රෙස්ටෝරන්ට් එකෙන් පස්සේ අපි ගියා උස්සංගොඩ බීච් එකට. උස්සංගොඩ බීච් එක නම් මාර ලස්සන. වටේටම මොහොත තියෙනවා. ඉතින් අපි එතන ඉඳන් සුපිරි ආතල්ලයක් ගත්තා. බෝල් ගැහුවා. එවනම් ඉතින් කැමරේකට වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ වුණාට ඉතින් ඔයාලටත් කීනාක් වගේම මේ වගේ සුපිරි ගමනක් යන්න හම්බන්තොට සුපිරි හම්බන්තොට රවුමක් දානවා නම් වනවදුර රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා බීච් එකටත් ගිහලා නාලා කියලා බෝල් අතක් ගහලා එන්න පුළුවන් ලස්සන. thank you වීඩියෝ එක බලුවා.